ක්‍රීඩා පිටියේ අලුත්ම තොරතුරු එසැනින් නරඹන ඔයාලා හැමෝම සුපුරුදු පරිදි අදත් පිළිගන්න අපගේ රිකට් එල්කේ නාලිකාවට. මෙවර පැවැත්වීමට නියමිත ලංකා පාකිස්තාන් තරඟාවලියේ සත්කාරකත්වයේ දරන්නේ පාකිස්තානයයි. ඉතින් මේ තරඟාවලිය සඳහා සහභාගී වීමට නොවැම්බර් 8 වන දින ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටත් වීමට නියමිතයි. ප්‍රබලයින් 4කගේ වෙනසක් සමගින් අපි මෙවර පාකිස්තානයේදී මෙම තරඟාවලියට තරඟ වඳින්න මේ වෙන විටත් සැරසී සිටිනවා. ඉතින් තරඟාවලිය ක්‍රීඩා කරන ක්‍රීඩා ලැයිස්තුව ඉදිරියේදී අපි හැමෝටම දැකගත හැකි වේවි. මේ සමගම කණ්ඩායමට කලක් එළියේ සිටි ප්‍රමෝද් මදුෂාන් නිසක වශයෙන් මෙවර ක්‍රීඩා කරන බවට ක්‍රිකට් කමිටුව සඳහන් කර තිබේ. අපේ කණ්ඩායමේ ප්‍රධාන තුරුම්පුව වන පැතුම් නිශ්ශංක මේ තරඟාවලිය සඳහා සහභාගී වේ යයි මාහට නම් ලොකු විශ්වාසයක් නොමැති අතර රසිකයෙකු වශයෙන් මා නම් පවසන්නේ පැතුම් වෙනුවට මේ තරඟාවලිය තුරදී ආරම්භක පිතිකරු යුගලයේ වෙනසක් වෙමින් අවිෂ්ක ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරાવી යන්නයි. මොකද අපිට මේ තරඟාවලියට වඩා වටින තරඟාවලිය 2026 ලෝක කුසලාන් තරඟාවලිය. මේ සඳහා පැතුම් නිශ්ශංක අපි අනිවාර්යෙන් ක්‍රීඩා කරවිය යුතුයි. ඉතින් පැතුම් ආබාධයකට ලක් නොවී ලෝක කුසලානේ සඳහා සූදානම් කරවීමට ක්‍රිකට් බලධාරීන් වන පුහුණුකරු සනත් සහ තේරීම් කමිටුවේ සිටින උපුල් තරංග තීරණය කළහොත් ඒ ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක කුසලානේදී හොඳ අවස්ථාවක් වේ යයි මා සිතමි. ලොකු තරඟ දිනන්න නම් පැතුම්ව අපි නිසි පුහුණු කිරීමකින් සූදානම් කරගත යුතු බවයි මගේ අදහස. ඉතින් ඔයාලගේ අදහසත් ඒකනම් වීඩියෝ එකට ලයික් එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් channel එකත් subscribe කර එකතු වෙන්න.